ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද අපි 2026 ජනවන්දනා වාර්ෂිකය ආරම්භ කරන දවස. ආගමන කාලයේ පළවෙනි දින අපි මේ ආගමනේ පිටිපන්දා වදනේ ආශිර්වාද කරලා නතරට සූදානම් වෙන්නට සැලසුම් සලනවා. නතරට සූදානම් කෙසේ වෙතත් ආගමන කාලයේ පළවෙනි ඉරිදාවල් දෙක කෘෂ්ණාංශගේ දෙවන කණීමට සූදානම් වෙන ආකාරය අපට මෙහි කරන්නට සභා මාතාව ආරාධනා කරනවා. ඊට පස්සේ සති දෙකේ තමා ජේසුගේ ඓතිහාසික පැමිණීම සිදු වුණු ඒ නතරට සූදානම් වෙන්නට ආරාධනා කරනවා. අද අපි මේ පිටිපන්දා වදවනේ ආශිර්වාද කරලා අද ගීතිකාව අපි වඩින දෙව්මැසිය බලාපොරොත්තු වෙමින් අපි ඉන්නවා යේසුස් ස්වාමීන් වහන්සේ මරණාට දෙවන වර පැමිණීම අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙමින් අපි සිටිනවා. අද සුවිශේෂී සඳහන් වුණා සොරා කොයි මොහොතේ ඉන්නේදයි ගෙදර ස්වාමියා නොදැන ඉන්න නිසා අවදිව සිටී. යේසුස් වහන්සේගේ පැමිණීම අන්න ඒ වගේ තමයි සිදුවේ. අද සුවිශේෂී සඳහන් කරා යේසුස් වහන්සේගේ දෙවන පැමිණීම පුරාණ යොසුමේ නෝවාගේ ජලගැල්ම හා සමානව තමයි ඉන්නේ. අපි දන්නවා දෙවියන් වහන්සේ ලෝකේ මවලා සුන්දර කරලා පළවෙනි මනුෂ්‍යයා ස්ත්‍රිය මවලා උන්ට දරුවෝ දීලා ඊට පස්සේ වැඩි වර්ධනය වෙනකොට දේශීය තුල මහා පෞකාල දේවල් සිදු වුණා. කායින් ආවේ මරණය මිනිවැරින් පව. ඊට පස්සේ සාධාන කම්වල නිරත වුණා. මිනිස්සු කාම ආශාවන් තුළ නිරත වුණා. ඒ නිසා දෙවියන් වහන්සේටම අපිරිය තැන බවට මේ මනුස්ස සංහතිය පත් වෙනවා. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා මනුස්ස සංහතිය ධර්මතුලින් විනාශ කරන්න. නොවාගේ ජලගෙල්ම කියලා කියන්නේ ඒකයි. ධර්මිෂ්ඨ පුද්ගලයා නොවා හිටියා. ඔහුට දෙවියන් වහන්සේ කතා කරලා කිව්වා නුඹ නැවක් හදාගෙන මේ දේවල් ඒකේ දාගෙන ඉන්න. දවස් 40ක් මහා ජල කඳක් ගෙනල්ලා ඒක ක්‍රමක්‍රමයෙන් ලෝකෙ විනාශ කරා. හරියට අපිට මේ පහුගිය කාලයේදී සිදුණු පහුගිය දවස් දෙක තුනේදී ඇති වුණු මේ ජල කඳ වගේ අපි හිතුවේ නෑ, මිනිස්සු හිතුවේ නෑ සාමාන්‍ය ජල වස්ස වහිනවා ගල්මත්‍රේ ප්‍රදේශයන් තියෙනවා. මට මතකයි මම මේ දවස් දෙකේ හිටිය කුඩාසමනේදී ඒකේ පාද කියනවා ඒගොල්ලන්ගේ ගම ගිරිඋල්. අයියලා ගිරිඋල් ඉන්නකොට ඒ ගිරිඋල් පොලිසිය හරි යට වෙනවා. ඒක දන්නවා ඒගොල්ලෝ. ගල්ගල දැන් ඔන්න ගිරිඋල් පොලිසිය හරි ආවා. තවම හරි ටිකක් ආවා. දැන් ඒක කට්ටිය ඉච්චර තමයි. ගෙදර ගිහිල්ලා එන්න ගියා. ගිහිල්ලා ඒක විනාඩි 20යි මුළු කවුරුම යට වෙලා. කඩේ ඉස්සරහ නතර කරලා තිබ්බ වාහන පහුවදා හොයාගත්තේ නාරවලානේ. කපාරට. ගමවල වැඩි වෙලා විනාශ වුණා. අපි ටීවී එකේ දැක්කා ඒ දේවල් ගොඩාක්. ඒකට නොවාගේ කාලයේදී මේ මිනිස්සු විනාශ වෙනකම් හිතියේ නෑ අපි විනාශ වෙයි කියලා. ඒක මහා මේ රූපලා නේද වර්ෂාව සුළඟ එක්ක දේපල අපි හරි හම්බ කරපු දේවල් බොහෝ දෙනෙක් නැතිනාශ වෙලා ගිය ජීවිත විනාශ වෙලා. එතන මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ දේවල් අපි දැක්ක තව මිනිස්සු ගම්වල බලන්නට ගිය නායකයන් ඒව බලන්නට ගිහිල්ලා නොසිතූ විරු තව විදිහට නායක ගිහිල්ලා ඒ ගස්කොළ වැටලා ඒ බලන්න ගියයක් නැති වුණා. ඒ නිසා ධර්මාදීන් අපිට ෂෙයාර් කිව්වා මේවා එන්ජොයි කරන්න බලන්න. මේවා ලස්සන මේවා බලන්න යන්න එපා. ගෙවල් වලට නිරත වෙලා ඉන්න. කියන්නේ නොවාගේ කාලයේදී අද කියවීම වල සඳහන් වුණා ඒ මිනිස්සු ගම්වල කර්මත්තම ඇදලා ගෙනනකම්ම දන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයන්ගේ ආගමනය අන්න ඒ විදිහට තමයි සිදු වෙන්නේ. ඒතර අපි මේක කියුණා මිනිසුන් දෙදෙනෙක් වැඩ කරනවා එක්කෙනෙක් ගන්නවා අනිකව අතාරින්න දානවා. ස්ත්‍රී දෙදෙනෙක් ඇවරුම් ගාවේ අමරනවා එක්කෙනෙක් ගන්නවා අනිත් කෙනා නැති. අවශ්‍යතාවත ලෙස උඩුපිටිය මාර්ගයේ මිනිස්සු උඩුපිටිය අපේ සංඝයේ කෙනෙක් ඒ පවුලේ නායකව ගෙදර නැත්තා ගියා. කීප දෙනෙක් මැරුණා නැත්නම් දෙවියන්සත්ගේ. ඒ ජීවත්. මේ වගේ තමයි බයිබලයේ සෑම දෙයක්ම ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා.
නිසා මාපියාද සවසාද මේක දෙවියන් වහන්සේ අපිව බය ගන්නවන්නට නේද? බය ගැන්විලා දෙවියන් අදහන ජනතාව බවට පත් කරන්නට නෙවෙයි අපිට මේ ක්‍රිස්තුනාසිකේ පුරාගමනේ දෙවියන් පැමිණීම ගැන මතක් කරගන්න. හැම මොහොතක්ම පරිශුද්ධවත්ව ඉන්න තමයි කතා කරන්නේ. අද දෙවන පියවීම තුළ සඳහන් වුණා පාවවර්තිය සංදේශයේ අන්ධකාරයේ ක්‍රියා ඉවත තමා ආලෝකයේ අභියාවද පැලඳ ගන්න. මොනවද මේ අන්ධකාරයේ අභියාවද නැත්නම් අන්ධකාරයේ දේවල් තමා අශෝභන උත්සව වලින්ද මදුපාන උත්සව වලින්ද කාම තෘෂ්ණාවන්ගෙන්ද සරුණාලකමින්ද අදදබරෙන් හා ඊර්ෂ්‍යාවෙන්ද වැළකී සිටිමු. මේ දේවල් අපි මේ විවසනයේ සිදුවෙනකොට අපි දැක්ක සමහර ප්‍රදේශයන් වල ගම්වතුර නිසා මිනිස්සු ගෙවල් දොරවල් ලොක් කරලා දාලා යනවා. පොරු කණ්ඩායම වල බලන්න මේ ලාංකික දෙරණ ධර්ම දීපේ මිනිස්සු අනිකාට කවදාද කියලා හොරෙන් යන්නේ අර දේවල් උස්සගෙන යනවා. බඩුබාහිර ආදී පාමි එනකොට තමුන්ගේ වගේ ගන්න. කොච්චර සහසිකමද මේ ජීවිතයේ මරණය අතර අපිට මතකයි අර සුනාමි එනවා. ඒ වගේ තමයි මේ නියැලෙන මිනිස්සුන්ව අරගෙන ස්පිරිතාලෙට ගෙනියනට වඩා ඉතාම කතරොස්සක් නේද? අර ඒ දේවල් වල තේමිනිස්ගේ කණේ කරේ තිබ්බ දේවල් අරගෙන තමුන් දීරු වෙන්න පටන් ගත්තා. ඒ වගේම අපි දැක්කා මේක තුළ සහ සුනාමි සිදුවීම තුළ බොහෝ අය උදව් කරා. තමුන්ගේ අධිපත්‍ය ප්‍රමාණ ලබා දුන්න තමුන්ගේ ජීවිතය ගැන නොහිතා අනිත් අයට උදව් කරා. එහෙම තමයි අපි ඉන්නට ඕන. නමුත් සමහර මේ රෝමවර්ගයේ සංදේශය සඳහන් ආකාරයට මේවා අශෝභන උත්සව, මදුපාන උත්සව, මේවා සමහර නදී බල බෝතල් කඩකඩ සමහර කරාවට බයිකපා මේ දේවල් තමයි අපිට මේ දේවල් වෙන්නේ ගගා ඒවා එන්ජොයි කරනවා. තෘෂ්ණා, කාම තෘෂ්ණා, සල්ලාලක, අඩදබර ඊර්ෂ්‍ය මේ වගේ දේවල් අපි මනුෂ්‍ය පුත්‍රයන් දෙවියන්වල පැමිණෙනකොට වැළකී සිටින්නට අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් අපි උන්වහන්සේ බලාපොරොත්තු වෙන ස්වර්ගරාජ්‍ය ආනන්දයේ අපේ ආනන්දවාද අවරි කියවෙන තුළ ඉස්රායල් සංදේශයේ සඳහන් කරන ලබනවා සියොන් කන්දර නමස්කාර කරනවා ගමන් ගන්නවා කීඳු ගන්නවා. ඒ තවදුරට යුද පොළහරණය මොකද මේ සියොනේ යෙරුසලම ප්‍රකාශ කරන ස්වර්ගරාජ්‍ය මනුෂ්‍ය පුත්‍රයන් වැඩම කරන ස්ථානය. අපි අවසාන බලාපොරොත්තු යුද පොළහරණය සාමකාමීව කියන ඒ පුරවැරි තමයි අපි ආශාවෙන් ගමන් කරන්නට පුරා සිටින්නට ඕනේ. මම බලාගෙන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්නට ඕනේ. නිසා අපි විශේෂයෙන්ම අපේ ආදර සහෝදරයන් යාඥා කරමු. මේ දුක්ඛ මොහොතේදී අපේ මිනිස්සුන්ගේ කීප දෙනෙක් අසර වෙනවා. එයාට කරදර වෙන පාංශිත වුණා. අපි එයාට පුරා විදිහට උදව් කරමු. දෙවියන්ට යාඥා කරමු. අපගේ බලාපොරොත්තුව මේ ආගමකාරී ප්‍රධානතෙන් බලාපොරොත්තු මනුෂ්‍ය පුත්‍රයන් එනවා. මේ උන්වහන්සේ දෙන සලකුණු අපි කොහොමද උන්වහන්සේ පිළිගන්නද වැඩ කටයුතු කරන ශිදවන්තයන්ගේ ජීවිත කතාවල අපි දැකලා තියෙනවා. ශිදවන්තයෝ ළඟට දුප්පත් මිනිස්සු ඇවිල්ලා තියෙන උදව් කරන කවදාම දෙවියන්සේව කැඳවා ගන්න ඒ උදව් කරේ මතයි. අසරණ දී සියලු දෙනාට උන්වහන්සේ පැමිණෙන නිසා අපිට මේ කාලයේ මුද පණිවිඩය කාන්තුමේට අතර සූදානම් වෙන මේ ආගමන කාලේ අපිට තියෙන දේවල් බෙදා හදාගෙන අපේ මේ දේවල් අතහැරලා ස්වාමීන් වහන්සේ තුළ පරිපූර්ණත්වයට පත් වෙන්නට අවශ්‍ය කරන දේවල් අපේක්ෂා කරන ඒ උතුම් ආශිර්වාද ප්‍රසාදේ අප සියලු දෙනාට ප්‍රතික්‍රියා කරන්න කියලා අපි ඉල්ලලා